විසිහය ජූලි මාසය මේෂ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ? ජූලි මාසයේ අද ඉඳලා ඉදිරි කාලය ඔබ දන්නවා ජූලි මාසයේ 16 වෙනිදා රවි ග්‍රහ මාරුව, ඒ වගේම ජූලි 27 වෙනිදා ශනි වක්‍ර වීම. මේ ප්‍රබල ග්‍රහ මාරුවත් ශනිගේ වක්‍ර වීමත් ඊටමත් තීරණාත්මකව මේෂ ලග්න හිමියන්ගේ ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව අපි කතා කරමු. පළවෙනි කාරණය තමයි ජූලි 16 වෙනිදා සිදුවන රවි ග්‍රහ මාරුව. දෙවැන්න ජූලි 27 සිදුවන සෙනසුරු එහෙම නැත්නම් ශනි ග්‍රහයේ වක්‍ර වීම. මේ ග්‍රහ ගමන් දෙකම ඔබේ රැකියාවට, ආදරයට, ඔබේ පෞල් ජීවිතයට වගේම ඔබේ මුදල් වලට, ඔබේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියලා අකුරක් නැර ඉතාමත් ගැඹුරින් අපි කතා කරමු. ඔබ මේෂ ලග්නයේ උපන් කෙනෙක් නම් මේ වීඩියෝය ඔබ නරඹන්න. මොකද ඔබේ ජීවිතය වෙනස් කරන, ඔබේ ජීවිතේ වැදගත් වෙන රහස් කරනාවක් මේ වීඩියෝ පුරාම රැඳිලා තියෙනවා. අපි මුලින්ම බලමු ජූලි 16 වෙනිදා සිද්ධ වෙන රවි මාරුව ගැන. රවි ග්‍රහයා මේෂ ලග්නයේ ඔබේ 4 වෙනි භාවයට ඇතුල් වෙනවා ජූලි 16 වෙනිදා. ජ්‍යොතිෂයට අනුව 4 වෙනි භාවය කියන්නේ ඔබේ නිවස, ඔබේ ගෘහස්ත ජීවිතය, ඔබේ සුව පහසු, ඔබේ මව, මේ සියලු කරුණු කාරණා මේ 4 වෙනි භාවයත් එක්ක නියෝජනය වෙනවා. ඉතින් මේ කාලය තුල මේ රවිගේ ප්‍රබල ශක්තිය ඔබේ අභ්‍යන්තර ස්වභාවය සම්බන්ධයෙන් ඔබේ අභ්‍යන්තර ස්වභාවයට විශාල බලපෑමක් ඇති කරනවා. මේෂ ලග්නයේ අය කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වේගවත්, බාහිර ලෝකයක් එක්ක ගැටෙන අය. හැබැයි මේ රවි මාරුවත් එක්ක ඔබට අවශ්‍ය වෙන්නේ නිවසේ සම්පූර්ණ සාමය භුක්ති විඳින්න. ඔබ බාහිර ලෝකයේ ප්‍රශ්න වලින් මිදිලා ගෙදරට වෙලා නිදහසේ ඉන්න ආශා කරනවා. ඔබ වෙනදා මිත්‍රයන් එක්ක, බාහිර සමාජයන් එක්ක ගොඩක් ගැටිලා ඉඳපු ඔබේ ජීවිතය ටිකක් වෙනස් විදියකට හරවන්න ඔබ උත්සාහ කරනවා. මේ ජූලි 16න් පස්සේ ඔබ ඔබේ නිවසේ ටිකක් වැඩි වෙලාවක්, වැඩි කාලයක් ජීවත් වෙන්න උත්සාහ කිරීමක් දකින්න පුළුවන්. නමුත් මෙතනදී ඔබ එක දෙයක් ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඔබ කොතරම් සාමය හෙව්වත් ඔබගේ යටිහිත මගින් යම් ආතතින්, යම් ගැටුම්කාරී තත්ත්වයන් නිවස ඇතුළට ආකර්ෂණය කරගන්න, නිවස ඇතුළට ගෙන්නන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබේ හිතුවිලි ගැන, ඔබේ හිතට එන සිතුවිලි ගැන ඉතාමත් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබේ වෘත්ති ජීවිතය, මේෂ ලග්නයේ ඔබේ වෘත්ති ජීවිතය. ඒකට මේ රවිගේ මාරුව කොහොමද බලපාන්නේ කියන එක අපි බලමු. මේෂ ලග්න හිමි ඔබ සාමාන්‍යයෙන් කැමති රැකියාවේ ඉතා ඉක්මනින් ඉහළට යන්න. හැබැයි මේ ජූලි මාසයේ මැද ඉඳන් ඔබේ වෘත්ති ජීවිතයේ වේගයෙන් පුළුල් කරගන්න තියෙන ආසාව తాවකාලිකව මගහැරලා යනවා. ඒ වෙනුවට ඔබට ඕනේ කරන්නේ රැකියාවේ ආරක්ෂාව. ඒ කියන්නේ රැකියාවේ සුරක්ෂිතභාවය. ඔබ කෙටි කාලීනව ප්‍රසිද්ධියක්, කීර්තියක්, ජනප්‍රියතාවයක් හොයන එක නවත්තනවා. ඒ වගේම තමයි ඔබ වැඩ කරන ආයතනය ඇතුලේ ඔබට හොඳ ස්ථාවරයක්, ඒ කියන්නේ ඔබ දීර්ඝ කාලීන ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න ඔබ වැඩි උනන්දුවක් දක්වන කාලයක්. ඒ නිසා හදිසි රැකියා මාරු වීම, ඒ වගේම තමයි ලොකු අවදානමක් අරන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම වගේ දේවල් වලට වඩා ඔබේ කරන රැකියාව, ඔබට තියෙන රැකියාව ස්ථාවරව අරගෙන යන්න, ස්ථාවරව කරගෙන යන්න මේ කාලය තුල මේෂ ලග්නයේ ඔබ ඔබේ හිත යොමු කරන එක ඉතාම වැදගත්. ඒ වගේම තමයි මේෂ ලග්නයේ ඔබේ මුදල් සම්බන්ධව කතා කළොත්, ඔබේ මූල්‍ය තත්ත්වය ගැන කතා කළොත් මේෂ ලග්නයේ ඔබේ මේ කාලයේදී ඔබේ මුදල් වියදම් වෙන ප්‍රධාන අංශ කීපයක් තියෙනවා. මොකද මේ රවි ජූලි 16 වෙනිදා 4 වෙනි භාවයට පැමිණීමත් එක්ක ස්වභාවිකවම ඔබේ අතේ තියෙන මුදල්, ඔබේ නිවස, ඒ වගේම තමයි ඔබේ යාන වාහන වෙනුවෙන් වැය වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ කියන්නේ මෙන්න මේ අංශවලට ඔබේ වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ
නිවස අලුත් වැඩියා කිරීම, නිවස වැඩි දියුණු කිරීම, අන්නේ වැඩ කටයුතු. ඒ වගේම තමයි ඔබ යම් යම් විදිහේ දේපල මිලදී ගැනීම හෝ ඒ සම්බන්ධ නීතිමය කටයුතු. ඒ වගේම තමයි ඔබට යම් වාහනයක් තියුණා, මෝටර රථයක්, මොනවා හෝ මෝටර් සයිකලයක්, මොනවා හෝ ඔබේ වාහනයක් තියුණා, ඒ වාහනේ නඩත්තු වෙනුවෙන් මෙන්න මේ දේවල් වෙනුවෙන් ඔබේ තියෙන මිල මුදල් ඔබට වැය වෙන්න පුළුවන්. ඉතින් මේ රවිගේ 4 වැන්නේට පැමිණීමත් එක්ක අගෝස්තු මැද වෙනකන් ඔබට සැලකිය යුතු විශාල මුදලක් භාවිතා කරලා කිසිම දෙයක් මිලදී ගැනීමක් නොකර ඉන්න එක තමයි වඩාත්ම සුදුසු. විශේෂයෙන්ම වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඉඩමක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් දෙපාරක් නෙමෙයි 3 පාරක් හිතන්න. ඔබට මේ අගෝස්තු මැද වෙනකම් ඒ කටයුත්ත වෙනුවෙන් ඔබ යෙදෙන එක සුදුසුද නැද්ද කියලා. ඒ වගේම තමයි මේෂ ලග්නයේ ඔබේ ආදරය, පෞල් ජීවිතය ගැන කතා කරද්දී ඔබට මේ කාලේ ඉතාමත් සංවේදී කාලයක්. මේ කාලේ ඔබට මතු පිටින් පේන බොරු සෝබන සම්බන්ධතාවලින් කිසිම සතුටක් ලැබෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ ඉතාමත් හැඟීම්බර ගැඹුරු ආදරයක්. ඒ වගේම තමයි ඔබේ සම්බන්ධතාවයන් ස්ථාවරව පවත්වාගෙන යන්න ඔබ ඉතාමත් ආසයි, ඉතාමත් කැමති. ඒ වගේම ඔබත් එක්ක ඉතාමත් සමීප විදියට මානසිකව බැඳීමක් සහිතව මානසික බැඳීමක් භුක්ති විඳින සහකරුවෙක් වෙන්න ඔබට මේ කාලේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ ඔබේ සිතට එකඟව බොහොම මානසික බැඳීමකින් ආදර සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්න බොහොම අවශ්‍ය, බොහොම ඌමනාවක් තියෙන කාලයක් තමයි මෙන්න මේ කාලය මේෂ ලග්න හිමියන්ට මේ ජූලි 16න් පස්සේ ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබේ පෞල් ජීවිතයේ සම්බන්ධතාවයන් ගැන කතා කරද්දී 4 වැන්නෙන් ඔබේ මවත් නියෝජනය කරන නිසා මේ කාලේ මූලික වශයෙන් ඔබ අවධානය යොමු වෙන්නේ ඔබේ මව සම්බන්ධ කාරණාවලටත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි ගෙදර දොරේ වැඩ කටයුතු කළමනාකරණය කරද්දී සුළු මතභේද ඇති වෙන්න පුළුවන්. මේවා නියමානුකූලව කතා බහ කරලා විසඳ ගන්න. සුළු මතභේද ආකාර දේවල්. මොකද නිවසේ ලොකු ආතතියක් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබට නිකන් මේ කතා බහේ යම් ගැටලුකාරී තත්ත්වයක් නිසා නිර්මාණය වෙන්න පුළුවන්. ගෙදර අයත් එක්ක ඒ සම්බන්ධයෙන් යම් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ දේවල් කතා බහ කරලා විසඳ ගන්න. නිවසේ යම් වැඩ කටයුතු කළමනාකරණය කිරීමේදී තමයි ඒ පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නේ. මොකද පුංචි දෙයටත් ගැටුම් ඇති වෙන්න පුළුවන් නිවසේ යම් කරුණු කාරණාවන් හිදී. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරද්දී මේෂ ලග්නයේ ඔබට ඔබේ පපුව, ඒ වගේම තමයි ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම මම කලින් කිව්වා වගේ ගෙදර දොරේ ප්‍රශ්න නිසා, එහෙම නැත්නම් මානසික ආතතිය නිසා ඔබට යම් ආකාරයෙන් ආමාශයේ ගැටලු ඇති වෙන ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි ගෑස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන්, අජීර්ණ වගේ තත්ත්වයන් නිසා පරිස්සම් වෙන්න ඕනේ. નિયમિત වේලාවට ආහාර ගැනීම, ඒ වගේම තමයි හොඳ මානසික නිදහසක් පවත්වා ගැනීමත් මේෂ ලග්න හිමියන්ට බොහොම වටිනවා. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තොත් ජූලි 27 වෙනිදා සෙනසුරු වක්‍ර වීම ඇති වෙනවා. ඉතින් සෙනසුරු වක්‍ර වීම ඇති වෙන්නේ මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ 10 වැන්නේ. ඉතින් මෙන්න මේ 10 වැන්නේ ඇති වෙන සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඒ කියන්නේ මේ සෙනසුරු වක්‍ර වීම මේෂ ලග්නයට අයහපත් තත්ත්වය අවම කිරීමට ගොඩක් උපකාරී වෙනවා. සරලවම කිව්වොත්
සෙනසුරුගේ මේ පිටුපසට හැරීම මේෂ ලග්නයේ ඔබට ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් ආකාරයෙන් තමයි හැසිරෙන්නේ. ඒ කියන්නේ ඔබට ලැබෙන අහිතකර ප්‍රතිඵලවල වේගය අඩාල වීමක් තමයි ඇති වෙන්නේ. ඉතින් අපි බැලුවොත් රැකියාව ව්‍යාපාර අංශයන් බැලුවොත් රැකියා ස්ථානයේ යම් පසුබෑමක් හෝ වැඩ කටයුතු වල මන්දගාමී ස්වභාවයක් දකින්න පුළුවන්. නමුත් ඔබට ලාභ ලැබීමේදී ජයග්‍රහණ ඇති කර ගැනීමේදී ඔබට යම් යම් ආකාරයෙන් සුබදායී තත්වයන් වලටත් මෙන්න ජූලි 27 වෙනිදා සෙනසුරු ග්‍රහයා වක්‍රවීම සිද්ධ වෙනවා. මේ සෙනසුරු ග්‍රහය වක්‍රවීම මේෂ ලග්න හිමියන්ට මිශ්‍ර ප්‍රතිඵල ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ මිශ්‍ර ප්‍රතිඵලවල ඒ කියන්නේ සුබදායී පැත්තකුත් තියෙනවා අසුබදායී පැත්තකුත් තියෙනවා. අපි ගත්තොත් රැකියාව ව්‍යාපාර කටයුතු සම්බන්ධව ගත්තොත් රැකියා ස්ථානවල යම් පසුබෑමක් හරි වැඩ කටයුතු වල මන්දගාමී ස්වභාවයක් දකින්න ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජූලි 27න් පස්සේ. ඒ වගේම තමයි යම් ප්‍රගතියක් ලැබමින් තියෙන ඇතම් වැඩ කටයුතු හදිසියෙම නතර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලාභ ලැබෙන්න තියෙන ජයග්‍රහණ ලැබෙන්න තියෙන අවස්ථාවන් ඔන්න මෙන්න තියෙද්දි ඒවා හදිසියෙම නැවතෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔබට ඉතුරුම් පැත්ත වියදම් පැත්ත බැලුවොත් ව්‍යාපාර කටයුතු වලදී අර විදිහට ප්‍රමාදය ඇති වුණොත් ඔබට ඔබේ වියදම අඩු වෙනවා. අනවශ්‍ය විදිහට වැය වෙමින් තිබුණා නම් ඔබේ මුදල් ආරක්ෂා වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අනවශ්‍ය විදිහට මහන්සි වෙන්න වෙන ඒවා රස්තියාදු වෙන්න වෙන ඒවා අඩු වෙලා ඒව නැති වෙලා යනවා. ඔබට ඔබ යම් මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගෙන තිබ්බනම් ඔබ වෙනුවෙන් ඒව ඔබේ වියදම් වෙන්නේ නැහැ. මෙන්න මේ සෙනසුරුගේ වක්‍රීම නිසා. ඒ වගේම තමයි ඔබට අනවශ්‍ය විදිහට කාලය කාදමමින් කාලය නාස්ති කරමින් වැඩ කටයුතු වල නියැලෙන්න එහෙම දෙන්න වෙන්නේ නැහැ මේ සෙනසුරුගේ වක්‍රීම නිසා. නමුත් අර ජයග්‍රහණ අත් කරගන්න තියලා එකපාරටම ඔණ්ඩ වෙන්න තියලා ඒව නතර වෙනවා. ඒ වගේ කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මේ සියලු ග්‍රහ හැසිරීම් දිහා බැලුවම් පස්සේ කියන්නේ මේ රවිගේ වගේම ශනිගේ මේ ජූලි මාසය 2026 මේෂ ලග්න හිමියන්ට දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි දිගු කාලීන කිසිම තීරණයක් කිසිම වෙලාවක ගන්න එපා, කලබල වෙන්න එපා. ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරන්න. ගෙදර දොරේ ප්‍රශ්නයක් වුණත්, රැකියාවේ හදිසි තීරණයක් වුණත්, ලොකු මුදලක් වියදම් කරන්න අවස්ථාවක් ආවත් දෙවරක් හිතලා බලලා සාමකාමීව තීරණ ගන්න. එතකොට මේ කියන සියලු ග්‍රහඵල දුරු කරගෙන සාර්ථකත්වයට පත් වෙන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබ මේෂ ලග්න හිමියෙක් නම් මේ මාසේ ඔබ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන සැලසුම මොකක්ද කියලා ඔබේ ජීවිතයේ ඔබේ ඉදිරි කටයුතු මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔබේ මේෂ ලග්නයේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි නැවතත් ජ්‍යොතිෂමය විග්‍රහකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි. සුබ අනාගතයක්.